වෙසක් එක දවසේ මොකද කරේ කියලා ඉස්සරෝම අපිට හම්බුණා මේ සව් දන්සලක්. ඒ සව් එක නම් හරිම රහයි. මේ ඊට පස්සේ දැන් ඔය යනවා අපි උතුවන් කන්දේ පල්ලමේ තියෙන අර පන්සල. ඒකත් හරි ලස්සනයි. ඔතන view එකත් මාරම ලස්සනයි. මේ අපි යන්නේ පොල්ගහවෙලට මහමෙවුනාවට. ඉතින් ඔය යන ගමන් තමයි මම වීඩියෝ ටික ගත්තේ. මේ හුලඟට මගේ කොණ්ඩෙත් යනවා. මේ කොහොම හරි දැන් ඔය යන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපි කරඬුපණින් දාලා යනකොට හම්බුණා පාන් දන්සලා. පොලිමේ ඉඳලා ගිහිල්ලා අපි පාන් ගත්තා. එතන අපිට අර මේ ජෑම් ඊට පස්සේ බටර් ඊට පස්සේ පොල් සම්බෝල ඊට පස්සේ සීනි සම්බෝල එහෙම සිලෙක්ට් කරගන්න තිබ්බා. ඉතින් ඒක හොඳයි. ඊට පස්සේ අපි මේ මොනවාද කොතමල්ලි දන්සලකුත් වැන්දා. එහෙම කරලා ඉවරලා මේ යනවා පොල්ගහවෙල ටවුන් එකකින්. මේ අර ඈත පේනවා චෛත්‍යයක්. ඒක මම ගන්න බැලුවා. ඒ වුණාට ඒක හරියට මේව වෙලා නැහැ. වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ අපි ගියේ මේ පොල්ගහවෙල මේ මොකද්ද මහමෙවුනාවට. ඊට පස්සේ ওই මල් එහෙම අරගෙන ඉවර වෙලා අපි දැන් ඔය එතනින් යන්න දැස්ති. දැන් ඔය ඇතුළට ගිහිල්ලා එතන ගොඩක් සෙනග හිටියා ඊයේ නම්. මේ පෝල් බෙන්තිටි අපි ඇතුළට යන්න හරිම ලස්සනට ඒ කියන්නේ වෙසක් එකට සරසලා තිබ්බ වෙසක් කූඩු හැම හැමතැනම එල්ලලා මාරම ලස්සනයි පන්සල. ඊට පස්සේ අපි දැන් ওই චෛත්‍යයට ගිහිල්ලා එතනත් හඳුන් කුරු හැම පත්තු කරලා ඊට පස්සේ ওই වෙසක් කූඩු තිබ්බා. ඒ ටිකත් මම වීඩියෝ එකට ගත්තා. ලස්සනයි. මේ අපි යන්නේ පහන් පත්තු කරන්න. ඊට පස්සේ පහනුත් පත්තු කරලා ඉවර වෙලා අපි දැන් මේ අපහු යන්නේ ගොඩක් රෑවලත් එක්ක ඒකත් එක්ක මේ මාරම ලස්සනයි. ඉතින් හරිම ඒ කියන්නේ හිත නිවෙනවා මේ පන්සලට ගියාම. මේ ඒකල එනකොට අපිට එතන තියෙනවා කිරිකෝපි දන්සලක්. ඉතින් ඒකත් වැන්ද. එහෙමම ආවා මේ නම් වට්ටාරම හරියේ. එතනත් ගොඩක් ට්‍රැෆික් එක එහෙම තියෙනවා. ඒ වුණාට අපි වට්ටාරම නම් ගියේ නෑ. මොකද මේ වෙලත් ගිහිල්ලා ඒක නිසා. ඊට පස්සේ වෙන ගම පොල් රොටිය දන්සලක් හම්බුණා. ඒකත් වැඳලා මේ අපේ ඉස්කෝලේ ගාව ඉස්කෝලේත් හරිම ලස්සනට සරසලා තිබ්බා. මේ ඒකේ වීඩියෝස් ටිකක් ගත්තා. මේ කෑගල්ල ටවුන් එකේ බල්බ්ස් එහෙම දාලා තිබ්බා. හැබැයි ඒකලා අපි ආපහු ගෙදර ආවා.